අපි අද කතා කරන්න යන්නේ මේ මොලස්කස් ෆාමින් ගැන. දැන් මොලස්කස් ෆාමින් ගැන කතා කරද්දී මේක ඉස්සරම කතා කරන්නේ කල්චර් මෙතඩ්ස් ගැන. කල්චර් මෙතඩ්ස් කියන්නේ බයිවෑස්ලා වගා කරන ක්‍රම ගැන තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. මේකේ තියෙනවා මේ PPT දෙකක්. පළවෙනි PPT එක අද මම කතා කරනවා. කල්චර් මෙතඩ්ස් කියලා කිව්වම දැන් මේ බයිවෑස්ලා කල්චර් කරන්නේ C එකේදී. හරිද? ඒ කියන්නේ මුහුද තමයි කල්චර් කරන්නේ. මේ බයිවැල්ව කල්චර් කරන්න අපි යොදාගන්නේ සී බෙඩ් එක. සී බෙඩ් එක කියලා කියන්නේ මොකද්ද? මුහුදු පතුල. හරිද? දැන් එතකොට මුහුදු පතුල කියලා කිව්වම ඕගොල්ලෝ හිතන්න එපා ගොඩාක් ගැඹුරු එහෙම තැනක් කියලා. ගැඹුරු තැන්වල වගා කරන තැනුත් තියෙනවා. ගැඹුරු අඩු තැන්වල වගා කරන තැනුත් තියෙනවා. හරි? ඒක මම ඉස්සරහදී කියන්නම්. දැන් අපි පළවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේකෙදි කියවෙන්නේ බොටම් කල්චර් කියලා එක්කුයි ඕෆ් බොටම් කල්චර් කියලා එක්කුයි මේ කල්චර් මෙතඩ්ස් වලදී මේන්ලි කතා කරනවා. මේ බොටම් කල්චර් එකයි ඕෆ් බොටම් කල්චර් එකයි මොකක්ද කියලා මැඩම් සමහර විට අහන්න පුළුවන්. මේකේ නැතත් එන්ඩිකේටි සාමාන්‍යයෙන් අහන්න පුළුවන් ඩෙෆිනිෂන් එකක් විදිහට. බොටම් කල්චර් කියලා කියන්නේ බයිවෑස්ලා ග්‍රෝ කරන්නේ සී බෙඩ් එකේ. හරිද? ඒ කියන්නේ බොටම් එකේ. බොටම් එකක් කියන්නේ මොකක්ද කියලා තේරෙනවනේ. ඒ කියන්නේ මේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ. C එකක් ගත්තම C එකේ තියෙන ග්‍රවුන්ඩ් එක. දැන් ඔයගොල්ලෝ මේ කුඹරක් ගන්නකො. ඒකෙත් දැන් මේ වී වපුරන්න මේ ග්‍රවුන්ඩ් ලෙවල් එකක් තියෙනවානේ. පොළවක් තියෙනවානේ. දැන් අපිට මේ ටෙරස්ට්‍රියල් ගත්තම තියෙන්නේ පොළව වගේම මේ මුහුද ගත්තොත් තියෙන C බෙඩ් එක. අන්න ඒක තමයි ඔය බොටම් කල්චර් කියන්නේ. හරිද? මේ බොටම් කල්චර් එකයි දැන් ඊළඟට ඕෆ් බොටම් කල්චර්. ඕෆ් බොටම් කල්චර් කියලා ගත්තම ඒ කියන්නේ C බෙඩ් එක යූස් කරන්නේ නැහැ කියන එක. ඕෆ් බොටම්. ඒ කියන්නේ without using bottom. ඒක තමයි මීනින් එක ඕෆ් බොටම් කියන එකේ. මේකෙදි කරන්නේ මේ අර සස්පෙන්ඩඩ් මොකක් හරි කල්චර් ක්‍රමයක් තමයි කරන්නේ. සස්පෙන්ඩ් කරනවා. ඒ කියන්නේ අර හැංගින් මෙතඩ් එක. ඒ කියන්නේ අර එල්ලලා කරන දෙයක්. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ වතුර තියෙනවා මුහුදු වතුර තියෙනවා ඒකේ අර එල්ලෙන්න විදිහට හදලා තියෙනවා. ඕගොල්ලෝ හිතන්නකෝ අර කණාමුට්ටි ගහද්දි දෙපැත්තෙන් ආධාරක දෙකක් තියෙනවා ඊට පස්සේ ලණුවක් දාලා තියෙනවා ඊට පස්සේ අර කණාමුට්ටි එල්ලලා තියෙන අන්න ඒ වගේ සීන් එකක් තමයි මේ හැංගින් මෙතඩ්ස් කියන්නේ. ඒකේ එක එක මෙතඩ්ස් තියෙනවා ඉස්සරහදී කතා කරනවා මේ මෙතඩ්ස් ගැන. හරි. එතකොට පළවෙනියටම බොටම් කල්චර් එකේදී මේ අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් දෙයක් තමයි රොක් කල්චර් කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ ඕෆ් බොටම් කල්චර් එකට මේ ගන්න පුළුවන් උදාහරණ පහක් තියෙනවා. මේ පහ මතක තියාගන්න ඕනේ. මොකද මැඩම්ට අහන්න පුළුවන් හැංගින් මෙතඩ්ස් කියන්නේ මොනවද? හැංගින් මෙතඩ්ස් වලට එක්සැම්පල් මොනවද කියලා. හරි? ඒක අහන්න පුළුවන් මැඩම් අහයි බොහෝ දුරට. හරි. එතකොට මේ බොටම් කල්චර් එකක් කියලා කියන්නේ ට්‍රැඩිෂනල් මෙතඩ් එකක්. ලොකුවට මැෂිනරිස් යූස් කරන්නේ නැහැ. එක එක ටෙක්නොලොජිස් යූස් කරන්නේ නැහැ. නෝමල් විදිහට තමයි කරගෙන යන්නේ. අනිත් එක තමයි දැන් ඔය මේ හුදු ජනතාව ඉන්නවනේ. අර මේ කෝස්ටල් ලයිව්ලිහුඩ් කියලා අපි කියන්නේ. ඒගොල්ලෝ අර නෝමල් එක එක ට්‍රැඩිෂනල් මෙතඩ්ස් යූස් කරලා තමයි මේ බොටම් කල්චර් එක කරන්නේ. බොහෝ දුරට මේ බොටම් කල්චර් එක මේ යූස් කරද්දී ඒගොල්ලෝගේ ගෙවල් වලට ළඟ ඒගොල්ලොට ඇක්සස් කරන්න ලේසි තැන් වලට තමයි මේ බොටම් කල්චර් එකට අර සයිට් සිලෙක්ෂන් එකක් කරගන්නේ. මේ සයිට් සිලෙක්ෂන් එක මම ඉස්සරහට කියලා දෙන්නම්. මේ අපි දැන් බලමු මේකෙදි මේ අර ඕෆ් බොටම් කල්චර් එකේ තියෙන මේ උදාහරණ ටික මොනවද කියලා. හරිද? මේ එකක් තමයි ස්ටේක් එකක් තමයි බෑග් ඇන්ඩ් ට්‍රේ කල්චර් කියන්නේ. හරිද? ඒ කියන්නේ බෑග් වල වගා කරනවා අනිත් එක තමයි ට්‍රේ වල වගා කරනවා. අනිත් එක තමයි මේ දෙවෙනි එක තමයි ස්ටේක් එහෙම නැත්නම් පෝල්. ඒ කියන්නේ අර මේ මොකක් හරි ආධාරකයක් දණ්ඩක් ඒ කියන්නේ ලීයක් වගේ දෙයක මේ බයිබල්ස්ලා කල්චර් කරනවා. හරි? තුන්වෙනි එක තමයි රැක් කල්චර්. රැක් කල්චර් එකක් කියලා කියන්නේ අර රැක් එකක් දාලා මේ ඕගොල්ලන්ට අර මැඩම් පෙන්නපු වීඩියෝ මතකද කියලා හිතනවා. හතරවෙනි එක තමයි රාෆ්ට් කල්චර්. රාෆ්ට් එකක් කියලා කියන්නේ මේක ඇවිල්ලා මේ ලණු දාලා ලණු වල එල්ලෙන්න මේ එක එක ෂෙල්ස් එල්ලලා එහෙම කරන එකක්. මම මේ පොඩි අයිඩියා එකක් ඔයගොල්ලන්ට දෙන්න ඉස්සරහට මම මේක විස්තර කරනවා. පස්වෙනි එක තමයි ලොන්ග් ලයින් මෙතඩ් කියන්නේ. ලොන්ග් ලයින් මෙතඩ් කියන්නේ අර විදිහටම මේ රෝප් දාලා, ඒ කියන්නේ රෝප් ලයින් දෙකක් දාලා මේ ඒකෙන් පහළට මේ ෂෙල්ස් එල්ලලා මේ බයිවර්ස්ලා වගා කරන එකක්. හරි මම ඔය දාලා අදහසක් දුන්නේ. හරි. බොටම් කල්චර් කියන්නේ මොකද කියලා ඊට පස්සේ අපි යමු. හරි.
බොටම් කල්චර් එකට යන්න කලින් මට කියන්න අමතක වුණා දෙයක්. හරි. දැන් මේ මම ඔෆ් බොටම් කල්චර් එකේදී ඔයාලට කිව්වා බෑග් සහ ට්‍රේ කල්චර් තියෙනවා කිව්වා. අර දඬුවල එලලා කරන ස්ටේක් ඕ පෝල් කියන මේ කල්චර් මෙතඩ් එකක් තියෙනවා. රැක් කල්චර් මෙතඩ් එකක් තියෙනවා කිව්වා. ඔය රැක් කිව්වම ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕන අර මේ වෙරළක් වගේ තැනක මේ දිගට මේ ආධාරක දාලා මේ ආධාරක දාලා ඔයගොල්ලන්ට හදලා තිබ්බ මතකද මන් දන්නේ මේ පොඩි ට්‍රේ වගේ නිකන් ඒ වගේ ඒවා දාලා ඕන ඔකට තමයි මේ රැක් කල්චර් කියන්නේ. රැක් එකක් හදලා තියෙනවා. කොටු කොටු දැල් වලින් දාලා අන්න ඒක. එන්න ඒ තුන දැන් මම කිව්ව තුන තියෙනනේ බෑග් එකයි ස්ටේක් එකයි රැක් එකයි. මේක කරන්නේ ෂැලෝ වෝටර් වල. ඒ කියන්නේ නොගැඹුරු මුහුදේ. ෂැලෝ වෝටර් කියලා මේ කියන්නේ අර ඉන්ටර්ටයිඩල් වෝටර් යූස් කරලා තමයි මේක කරන්නේ. ඒ කියන්නේ දැන් ලංකාවේ නැති වුණාට දැන් ඉන්ටර්ටයිඩල් සබ්ටයිඩල් ලංකාවේ සාමාන්‍යයෙන් ලොකුවට නැහැ. ඒකට සමහර ඔය ජපාන්, චයිනා ඒ වගේ රටවල් වල ඉන්ටර්ටයිඩල් කියන සීන් එක තියෙනවා දැන්. ඉන්ටර්ටයිඩල් කියලා කියන්නේ බඩදිය වලට. සමහර කාලවලදී වෙරළට වතුර එන සීමාවක් තියෙනවා. ඒ සීමාව පහු කරලා සමහර කාලවලට වතුර මේ ගොඩ බිමට එනවා. හරිද? සමහර කාල තියෙනවා බාදිය. ඒ කියන්නේ සබ්ටයිටල් කාලෙට අර වතුර මේ වෙරළ පහු කරගෙන යනවා වෙනුවට මේ මුහුදෙනුත් ඈතට යනවා. හරිද? එතකොට දැන් එහෙම අර දැන් ඒ පරාසයක් තියෙනවානේ මුහුදේ. ඒ වෙරළ ආශ්‍රිත පරාසයක් තියෙනවා. වෙරළ පහු කරන් යන සහ මේ මුහුද පැත්තට යන බාදිය කාලෙට මුහුද පැත්තට යන කොටසක් තියෙනවා. ඔන්න ඔය කොටස තමයි ෂැලෝ වෝටර් කියලා කියන්නේ. හත ඔය කොටසෙදී අපිට මේ බෑග් කල්චර් එක කරන්න පුළුවන්. ස්ටේක් කල්චර් එක කරන්න පුළුවන්. රැක් කල්චර් එක කරන්න පුළුවන්. මේකෙදි වතුර ප්‍රමාණය උස අඩුයි. හරිද? ඊළඟට ඒක මතක තියාගන්න ෂැලෝ වෝටර් වල කරන තුන ස්ටේක් එකයි පෝල් මේ ස්ටේක් එකයි බෑග් එකයි රැක් එකයි කියලා. හරිද? ඊළඟ එක තමයි ඩීප් වෝටර් වල කරන දෙකක් තියෙනවා. හරිද? මේ ඔෆ් බොටම් යටතේ කරන ඊළඟ දෙක මේ. හරිද? ඊළඟ දෙක තමයි රාෆ්ට් කල්චර්. රාෆ්ට් කල්චර් එක කියලා කියන්නේ මේ කියන්නේ මීටර් 10 20ක් මීටර් 10ක් 15ක් 20ක් ඒ වගේ ගැඹුරු මුහුදේ කරන කල්චර් මෙතඩ් එකක්. හරිද? අනිත් එක තමයි ලොං ලයින්. මේ ලොං ලයින් එකටත් අපි රෝප් පාවිච්චි කරලා කරන දෙයක්. මේකත් කරන්නේ ඩීප් වෝටර් වල. හරිද? මේ ඩීප් වෝටර් වල කරද්දී ඩීප් වෝටර් වල කරන දෙකක් තමයි රාෆ්ට් එකයි ලොං ලයින් එකයි. මේ දෙක හොඳට මතක තියාගන්න ඔයාලා. මේ මොකද ඒකත් අහන්න පුළුවන්. ෂැලෝ වෝටර් වල තියෙන තුන මොනවද? ඩීප් වෝටර් වල තියෙන තුන මොනවද කියලා මැඩම්ට අහන්න පුළුවන්. හරිද? කල්චර් එතකොට බොටම් කල්චර් එක ගැන කතා කරද්දී මේක ඇවිල්ලා ට්‍රැඩිෂනල් මෙතඩ් එක. ලොකු දේවල් පාවිච්චි කරන්නේ නැතුව කරන දෙයක්. මේකෙදී අපි කරන්නේ ඉස්සෙල්ලාම සයිට් එකක් සිලෙක්ට් කරගෙන බොටම් එක මේ ඒ අපි කරන කල්චර් එකට අනුව හදාගන්න එක. හරිද? අපි ඒක මේක් කරගන්න ඕනේ මේ විදිහට. ඒ මේක් කරගද්දී අපි මේ අර ස්පැට්ලා ඒ කියන්නේ බයිවර්ස් වගේ පොඩි සද්දු සීඩ් කියලා කියන්නේ මතක ඇති ෆීල්ඩ් විසිට් එකේ අපි ස්පැට්ලා එකතුත් කරා මේ හතරවෙනි සයිට් එකේදී අපි මේ පොඩි පැටවු ටික අරගෙන මොකද කරන්නේ බ්‍රෝඩ්කාස්ට් කරනවා. ඔය මේ බ්‍රෝඩ්කාස්ට් කියන වචනේ මතක ඇති වී වල වපුරනවට පාවිච්චි කරන බ්‍රෝඩ්කාස්ට් එක. ඒ කියන්නේ මේ පැටවු අරගෙන අර බොටම් එකේ ඒ කියන්නේ මුහුදු පතුලේ විසිරුවා හරිනවා. ඒ කියලා හැමතැනටම දාන්නේ අපි තෝරාගත්ත සයිට් එක. අපි කොටු කරගත්ත සයිට් එකට තමයි දාන්නේ. අනිත් එක තමයි මේ බොටම් සේවිං ටෙක්නික් කියලා එකක් තියෙනවා. බොටම් සේවිං ටෙක්නික් ඇවිල්ලා අර මේ වී වපුරනවා වගේ සිද්ධියම තමයි. හරිද? මේක ඇවිල්ලා අර normal අර traditional method එක bottom culture කියලා කියන්නේ. මේ bottom culture එක කරන්නේ shallow water වල. මම දැන් ඉස්සෙල්ලා අර off bottom විස්තර කරාට මම විස්තර කරේ නැහැනේ. bottom එක කොහොමද කරන්නේ කියලා. bottom culture එක අර මේ farmerගේ ගෙදරට ළඟ access ළඟ තියෙන තැනක මේ shallow water වල තමයි කරන්නේ. හරිද?
මේකෙදි මේන්ලි අපි යූස් කරන මේ බයිවෑර්ස්ලා තමයි ඔයිස්ටර්ස්ලා ගන්නවා ක්ලෑම්ස්ලා ගන්නවා හරි මීට අමතරව මසල්ස්ලාත් ගන්නවා හරිද මෙතන මසල්ස්ලා ගැන සඳහන් කරලා නැති වුණාට මසල්ස්ලාත් ගන්නවා ඔයිස්ටර්ස්ලා ඔයගොල්ලෝට ප්‍රැක්ටිකල් එකේ මතක ඇති ක්‍රැසොස්ට්‍රියා මැක්‍රොසෙන්සිස් හරිද එතකොට ක්ලෑම්ස්ලා මතක ඇති මෙරෙට්‍රික්ස් කස්ටා හරිද මේ වගේ අය තමයි මේ බොටම් කල්චර් එකට යූස් කරන්නේ නිකන් එක්සැම්පල්ස් ලොකුවට මතක තියාගන්න ඕනේ මේ ක්විස් එකකට වගේ නම් ඊළඟට දැන් මේ වගේ අය තමයි බොටම් කල්චර් එකේදී පාවිච්චි කරන්නේ. මේන්ලි මතක තියාගන්න ඔයිස්ටර්ස්ලා, ක්ලෑම්ස්ලා, මසල්ස්ලා තමයි බොටම් කල්චර් එකේ වගා කරන්නේ. එතකොට මේගොල්ලෝ වගා කරද්දී මුන්ට සබ්ස්ට්‍රේට් එකක් ඕන. හරිද? ඒ කියන්නේ උන්ට ඇටච් වෙන්න තැනක් ඕන මේ ස්පැට්ලට. ඒ ඇටච් වෙන්න නම් අපි මේ සයිට් එක හදද්දී මොනවා හරි පොඩි ස්ටෝන්ස්, ඒ කියන්නේ පොඩි ගල් වර්ග, ග්‍රැවල් වර්ග, එහෙම නැත්නම් මැරිච්ච මේ බයිවෑර්ස්ලා ඉන්නනේ උන්ගේ ෂෙල්ස් තියෙනවනේ අර ඔයිස්ටර්ස් වගේ ෂෙල් එක ගන්න එක ගොඩක් හොඳයි. මොකද ඒක හරි හાર્ඩ්නේ. ඔයගොල්ලෝ අල්ලලා බලන්න තියෙන ඔයිස්ටර් ෂෙල් එක. ඒ වගේ ඒවා ස්කැටර් කරලා දානවා බොටම් එකේ. හරිද? අපේ සයිට් එකේ තියෙන බොටම් එකේ ස්කැටර් කරනවා. ඒ කියන්නේ විසිරවලා දානවා. හරි? එතකොට මොකද වෙන්නේ ඊළඟට තමයි අපි අර බ්‍රෝඩ්කාස්ට් එක හරි සේවින් ටෙක්නික් හරි යූස් කරලා ස්පැට්ලව මේ ස්කැටර් කරලා දාන්නේ. කියන්නේ විසිරවලා දාන්නේ. එතකොට ඒ ස්පැට්ලට පුළුවන් අර සබ්ස්ට්‍රේට් වලට ඇටච් වෙන්න. හරිද? එතකොට ඒගොල්ලන්ට ග්‍රෝ වෙන්න ලේසි. හරි ඊළඟට අපි යමු ඊළඟකට. එතකොට දැන් අපි ස්පැට්ලා ගැන කතා කරද්දී මේ ස්පැට්ලා දැන් ඔය අපි හදන සයිට් එකේ නෑනේ. අපිට වෙන කොහෙන් හරි නැචරලි ඒගොල්ලෝ ඉන්න ග්‍රවුන්ඩ් තියෙනවනේ. අපි ෆීල්ඩ් විසිට් එක ගියාම දැන් ඔහේ හිටපු මේ ක්ලෑම්ස්ලා ඕන තරම් හිටියානේ. ඒ අර ඒගොල්ලෝ එඩිබල් ක්ලෑම්ස්ලා නම් අපිට ඒගොල්ලෝව කලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ සයිට් එකට ගෙනත් දාන්න පුළුවන්. ඒක තමයි මෙතෙන්දි කියන්නේ natural grounds වලින් අරගෙන transplant කරනවා කියලා. transplant කරනවා කියලා කියන්නේ වෙන natural place එක ඉන්න බයිවෑල්ස් ස්පැට්ලව අරගෙන ඇවිල්ලා අපේ සයිට් එකට දාන එක. හරිද? මේ එතකොට මේ සමහර වෙලාවට අපි බොටම් එක හොඳට ප්‍රෙපෙයාර් කරලා මේගොල්ලන්ව ස්පැට්ලා ගෙනලා අතහරිනවා. එහෙම නැත්නම් ලොකුවට ප්‍රෙපෙයාර් කරන්නේ නැතුව බොටම් එකට අතහැලා දානවා. හරිද? එතකොට මේ බයිවෑල්ස්ලාගේ සීඩ් එකක් සාමාන්‍යයෙන් මිලිමීටර් 10ක් 15ක් අතර තමයි යන්නේ. මිලිමීටර් 13ක් 15. ඒ කොහොමත් රේන්ජ් එක මිලිමීටර් 10ක් 15ක්. මිලිමීටර් 10ක් 15ක් අතර තමයි බයිවෑල් සීඩ් එකක් තියෙන්නේ. හරිද? මේ ඩ්‍රෙජ් කියන්නේ අර මේ ඩ්‍රෙජ් from natural grounds කියලා කියන එකේ අදහස තමයි මේ natural ground එකෙන් මේ collect කරගන්නවයි කියන එක. හරිද? ඊළඟට මේ කියනවා මම අර කලින් කිව්ව කතාව. oyster bed එක මේ කියන්නේ oysters-ලා වගා කරනවානේ. oysters, clams and mussels. oysters-ලා වගා කරද්දී මේ එතන මේ place එක තෝරගද්දී farmer-ගේ house එකට ලේසියෙන්ම access කරන්න පුළුවන් තැනක් තමයි ගන්න. මොකද මේ farmer-ත් ඇවිල්ලා අපි වගේ කම්මැලි ඒක. එතකොට යාට ලේසියිනේ. අනිත් එක තමයි මේගොල්ලෝ ඉන්නවනම් ඒක රොකී වෙන්න ඕන. රොකී වෙන්න ඕන මේ සයිට් එක. මොකද එතකොට ඒගොල්ලන්ට අර ඇටච් වෙන්න ලේසි. ඒකයි ඔය කියන්නේ. අනිත් එක තමයි non shifting. ඒ කියන්නේ අර හෙටයි ඕන වෙලාවට ගෙනියන්න බෑ. මොකද ලොකු වෙනකන් එතනම තියන්න ඕන. හරිද? ඊළඟ එක තමයි the principal advantages මොකක්ද කියලා. ඇඩ්වාන්ටේජ් එක තමයි low investment එක. මේක traditional method එක ගන්න. අර ලොකුවටම බලාපොරොත්තු වෙන්නේ low investment එකක්. ඊට අමතරව මේක ඩිස්ඇඩ්වාන්ටේජස් නම් සෙට් එකක් තියෙනවා. මේ අය ඇඩ්වාන්ටේජ් එකක් විදිහට ගන්න පුළුවන්. අපිට මේ low cost එකක් යටතේ under the natural conditions we can culture biomass. හරි? මේ natural conditions යටතේ වගා ගන්න පුළුවන්. ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදිහට මතක තියාගන්න. දැන් මේ මුහුදු රළ ගැන අපිට හරියටම කියන්න බෑනේ. sea waves සමහර වෙලාවට හරිම strong. සමහර වෙලාවට normal. එහෙම නැත්නම් moderate වෙන්න පුළුවන්. සමහර කාලවල වලදී මේ strong current එකක් එහෙම තිබුණත් එහෙම මොකද වෙන්නේ? අර bottom එකේ තියෙන bivalve seeds ඔක්කොම ටික wash වෙලා යනවා. ඒ කියන්නේ wash away from the strong current. හරිද? seed ඇවිල්ලා washed away වෙනවා strong current නිසා. හරිද? ඒ කියන්නේ washed away කියන්නේ හේදිලා යනවා. හරිද? දෙවෙනි එක තමයි මේ oyster seeds තියෙනවනේ. මේ oyster seed කියන්නේ හරිම පොඩි සාමාන්‍යයෙන් 0.4 ග්‍රෑම් වගේ ඒ වගේ අර හරිම පොඩි. කියන්නේ ඔයගොල්ලෝගේ කරාඹුකටවත් වඩා පොඩි. කරාඹු ඊට වඩා බරයි මම හිතන්නේ.
මේ ඒ වගේ මේ සෑහෙන අඩු බරක් තියෙන එකෙක් දැන් ඔය ඔයගොල්ලන්ට මතක ඇති අපි ෆීල්ඩ් විසිට් එකේ ගිය සමහර තැන්වල අපේ බාටයිරුනේ අන්න ඒ වගේ මඩේ හරි සෙඩිමන්ට් තියෙන බොටම් එකක් සෙට් වුණොත් එහෙම අර සීඩ්ස් මොකද වෙන්නේ අර වගේ මේ බරී වෙනවා. ඒ කියන්නේ යටට යනවා. එතකොට ඉතින් ආයෙ උන්ට හුස්ම ගන්නත් බෑ ගිල්ස් බ්ලොක් වෙලා නිකන් මැරිලා යනවා. හරිද? ඒ වගේ ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. හරි ඊළඟ එක තමයි සිල්ටේෂන්. අන්න මම කලින් කිව්ව කතාව. සිල්ට් එක කියලා කියන්නේ අර මඩි පාටිකල්ස්. හරිද? ඒ වගේ ඒවා තිබ්බොත් එහෙම මේගොල්ලන්ට ඉන්න බෑ. හේතුව තමයි මේගොල්ලෝ ඇවිල්ලා ෆිල්ටර් ෆීඩර්ස්ලා. ප්‍රැක්ටිකල් රිපෝට් එක ලියද්දී ඕගොල්ලන්ට ওই ෆිල්ටර් ෆීඩර් කතාව හොඳට අර ඉකොලොජිකල් රෝල් එකේදී හොඳට හම්බ වෙන්නේ. ෆිල්ටර් ෆීඩර් මේගොල්ලෝ ඇවිල්ලා ෆයිටෝප්ලැන්ක්ටන් එකේ තියෙන ඔක්කොම ෆීඩ් මේ ෆිල්ටර් කරනවා ගිල්ස් හරහා මේ මොකද වෙන්නේ මේ සීට් එක කියන්නේ තන චූටි පාටිකල්ස් නේ ඒ පාටිකල්ස් මේ මෙහෙම මේ කියන්නේ ගිල්ස් හරහා රෙස්පිරේෂන් එකට අරගත් මේ සෝරි මේ ගිල්ස් හරහා ගත්තේ මොකද වෙන්නේ මේ නිකම් ඒවා બ્લોක් වෙලා යනවා හරිද මේකට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ලොකු වතුර ප්‍රෙෂර් එකකින් මේ ෆ්ලෂ් කරන්න පුළුවන් ලොකු වතුර ප්‍රෙෂර් එකක් කියන්නේ ලොකුවට හිතන්නත් එපා අර නිකන් අර මේ කාවුෂ් එකක් දාලා වගේ එහෙම කරන්න තමයි මොකද මේ පොඩි මේ ස්පැට්ලා නින්නේ මේ වර්ක් බෝට් එකක් දාලා එහෙම වෝටර් කියන්නේ වෝටර් ෆ්ලෂ් කරනවා නම් වෝටර් ජෙට් එකක් වගේ අර ෆ්ලෂ් කරන එකක් තමයි කරන්න පුළුවන් ওই සිල්ට් එක අයින් කරන්න. ඒ කියන්නේ මඩ සිල්ට් එක කියලා කියන්නේ මඩ කියලා මතක තියාගන්නකො. ඊළඟ එක තමයි ක්ලෑම් කල්චර් එකේ ලොසස් තියෙනවා. හරිද? ඕනම කල්චර් එක. ඒ කියන්නේ ඉකොනොමිකලි අපි කරන ඕනම දෙයක මේ තව දෙයක් මම තුනක් කියන්න. දැන් මේ මෙතන වර්ක් බෝඩ් කතාවක් තිබ්බනේ මේ වර්ක් බෝඩ් එකෙන් කරන්නේ එක තමයි මේ අර මේ සිල්ට් එක තියෙන සිල්ට් එක සක් කරනවා හරිද මේ මේකෙදි තියෙනවා මේ සක්ෂන් බ්‍රෙජින් කියලා හරි ඔය බ්‍රෙජ් කියනවා කියලා කියන්නේ මඩ අදින කතාව සක් කරනවා කියන්නේ උකටම වගේ සීන් යන්නේ ඒ මඩ උරලා ගන්නවා අනිත් එක තමයි ෆ්ලෂින් විත් වෝටර් ජෙට් මඩ උරලා අරගෙන වෝටර් ජෙට් එකක් වගේ ස්ප්‍රේ කරන එක තමයි ඔය කියන්නේ ඊළඟ දේ තමයි ක්ලෑම්ස් ලාගේ ලොසස් එන්නේ කොහොමද කියන එක. ක්ලෑම්ස්ලා, ඔයිස්ටර්ස්ලා ඕන දෙයක්. due to predation. මේ predation එක ඉතින් ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. sea එක ඉද්දී sea එකේ ඕන තරම් මාර ඩයිවර්සිටි එකක් තියෙනවා මේ ෆෝන්. හරිද? මේ එතකොට දැන් ඔය අර ෆුඩ් චේන් එකේම ලොකුයිනේ. මොකද කරන්නේ මේ ක්ලෑම්ස්ලව දැක්ක ගමන් ක්‍රැබ්ස්ලා ස්ටාර්ෆිෂ්ලා ඊට අමතරව සමහර ස්නේල්ස්ලා වගේ තියෙනවා. ඇවිල්ලා මොකද කරන්නේ මුංග ප්‍රේ කරගන්න. කියන්නේ ප්‍රිඩේට් කරගන්න. මේ ක්ලෑම්ස්ලා තුල ප්‍රේ වෙනවා. හැබැයි අපිට මේ ක්ලෑම්ස්ලව ප්‍රොටෙක්ට් කරන්න පුළුවන් සමහර මෙතඩ්ස් තියෙනවා. අපිට ඒවා ෆලෝ කරා නම් මේ අපේ කල්චර් සිස්ටම් එක මේ ඒක ඉන්ෂුවර් කරගන්න පුළුවන් මේ ස්ටේබල් විදිහට. එහෙම නැති වුණොත් ඉතින් මොම් ඔක්කොම ටික කාලේ යනවා. මේකෙදි අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි අපේ සයිට් එක තියෙනවනේ. අපි මේ බොටම් එකේ කියන්නේ අපි දාපු තැන අපි දන්නවනේ. මේකේ ෆෙන්ස් එකක් ගන්නවා වටේට. හරිද? use of fence enclose ඒ කියන්නේ අපේ සයිට් එක මේ වටේට ෆෙන්ස් එකක් ගන්නවා. හරි? And then we can cover it with a net. හරිද? net එකකින් cover කරනවා. එතකොට මේ crabs වලටවත් starfish වලටවත් එන්න බෑ ඇතුළට. තව මෙතඩ් එකක් තියෙනවා. දැන් මේ ස්පැට්ස්ලා හරි පොඩිනේ. හරිම පොඩි. මම ඉස්සෙල්ලා කිව්වා මිලිමීටර් 10ක් මිලිමීටර් 15ක් කියලා. මෙයාලා අපි සී බෙඩ් එක ප්‍රිපෙයාර් කරන වෙලාවක් තියෙනවනේ සී බෙඩ් එක ප්‍රිපෙයාර් කරද්දී අපිට පුළුවන් ග්‍රැවල් හරි සමහර අර මේ ෂෙල්ස් පාටිකල්ස් හෝ ෂෙල්ස් එහෙම නැත්නම් ස්ටෝන්ස් දාලා මේකේ මේ වෙනම ලේයර් එකක් හදනවා. හරිද? ඔයගොල්ලන්ට තේරෙනවද ඇති මම කියන එක? වෙනම ලේයර් එකක් හදනවා ෂෙල්ස් හරි ග්‍රැවල්ස් හරි ස්ටෝන්ස් හරි දාලා අර මේ සයිට් එක ප්‍රිපෙයාර් කරලා තියෙනවා. එතකොට ඒකේ මේ උස එන්න ඕන හයිට් එක එන්න ඕන මිලිමීටර් 25ක් 75ක්. ඒක සාමාන්‍යයෙන් මතක තියාගන්න මිලිමීටර් 25 75 වගේ හයිට් එකට මේ බොටම් එක උසනවා ෂෙල්ස් හරි මේ
ග්‍රැවල් හරි දාලා දැන් ඔයගොල්ලන්ට මතක ඇති නේද මොකද මේම බොටම් එක ප්‍රිපෙයාර් කරන්නේ හේතුව තමයි ප්‍රිඩේෂන් එක වළක්ව ගන්න හරි to avoid from predation හරි එතකොට මේකෙදි වෙන්නේ මොකද්ද දැන් මේ ක්ලෑන්ස්ලට පුළුවන් මේ ග්‍රැවල් අස්සට ෂෙල්ස් අස්සට ගිහිල්ලා මේ එයාලව ප්‍රොටෙක්ට් කරගන්න හරිද from the larger predators ඒ කියන්නේ ඒගොල්ලන්ට බලව වෙන්න පුළුවන් නේ ඇතුළට ගිහිල්ලා අන්න ඒක තමයි ඒ කියන්නේ හරි ඊළඟට මේ ඔයිස්ටර්ස්ලා ඉන්නවනේ ඔයිස්ටර්ස්ලා මම අර කිව්වා වගේ ඒගොල්ලොන්ගේ පොඩි කාලේ ඒගොල්ලෝ හරි පොඩි ග්‍රෑම් 0.5 ග්‍රෑම් 5ත් අතර හරිද ග්‍රෑම් 0.5 ග්‍රෑම් 5ත් අතර මේගොල්ලන්ව මේ ප්‍රොටෙක්ට් කරන්න නම් අපිට පුළුවන් මේ ප්ලාස්ටික් නෙට් එකක් දාන්න. හරිද? හැබැයි ඒක පොඩි කාලයකට තමයි දාන්න පුළුවන් වෙන්නේ. මේකේ හැබැයි මේ ප්ලාස්ටික් නෙට් එක දාන්නේ කොහෙටද? ග්‍රවුන්ඩ් එකට. ඒ කියන්නේ අපි ඉස්සලම අර ග්‍රවුන්ඩ් එක ප්‍රිපෙයාර් කරගන්න වෙලාවක් තියෙනවනේ. එතකොට ග්‍රවුන්ඩ් එකට අපි නෙට් එකක් අතුරනවා. හරිද? ඒක තමයි ඔය කියන්නේ. හැබැයි මේ නෙට් එක දැම්මා වගේ නෙවෙයි. ඒ කියන්නේ නෙට් එකක් එහෙම මේ එළුවා වගේ නෙවෙයි. කියන්නේ ස්ප්‍රෙඩ් කරා වගේ නෙවෙයි. ඒ නෙට් එක නිසා ඉක්මනටම සිල්ට් සහ සෙඩිමන්ට්ස් ඇවිල්ලා ඒකේ ඩිපොසිට් වෙන්න පුළුවන්. ඒකෙන් මොකද වෙන්නේ ඊළඟට අපි දාන්නේ ස්පැට්ලා හරි මේ ක්ලෑම්ස්ලා හරි ඊළඟට ඉන්නේ. මේගොල්ලෝගේ අර විදිහට මර ක්‍රොක්ස් ඇවිල්ලා මේ ක්‍රොක්ස් වල අර සෙඩිමන්ට් එක සිල්ට් එක මේ ෆිල්ටර් වෙලා ඒගොල්ලෝගේ ගිල්ස් බ්ලොක් වෙන්න පුළුවන්. මං කියවක තේරුණා කියලා මම හිතනවා. පළවෙනි දේ මම කිව්වා පෙන්ස් එකක් ගහන්න ඕනේ. ඊට පස්සේ මේ පෙන්ස් එක වටේට නෙට් එකක් දාන්න ඕනේ. ඊට පස්සේ මම කිව්වා අර ග්‍රැවල් හරි ස්ටෝන්ස් හරි දාලා වෙනම ලේ එකක් හදන්න ඕනේ. මේ තුන්වෙනි මෙතඩ් එකේ හතරවෙනි එකේ මම කිව්වා ඔයිස්ටර්ස්ලා හදනවා නම් 0.5 ග්‍රෑම් 0.5 ග්‍රෑම් 5ක වගේ ඔයිස්ටර්ස්ලා හදනවා නම් ඊළඟට මොකද්ද කරන්නේ? ඕගොල්ලන්ට තියෙන්නේ අර මේ පළවෙනිට බොටම් එක ප්‍රපෙයාර් කරගද්දි ඒකට දානවා අපි මේ නෙට් එකක්. ප්ලාස්ටික් නෙට් එකක්. හැබැයි ප්ලාස්ටික් නෙට් එක දාන එකේ ප්‍රශ්නේ තමයි අර මේ ගිල්ස් බ්ලොක් වෙන්න පුළුවන්. හරි? ඊළඟ මේ මෙතඩ් එක තමයි ඒක වළක්ව ගන්න තියෙන ක්ලෑන්ස් ලාගේ නම් දැන් ඔය ඔයිස්ටර්ස් වගේ මම කියවේ. ඔය ග්‍රවුන්ඩ් එක මේවා කරනවා කියලා කවර් කරනවා කියලා ක්ලෑන්ස් ලාගේ නම් අපිට දාන්න පුළුවන් තින් සහ ෆ්ලෙක්සිබල් නෙට් එකක්. හරි? හැබැයි මේ තින් ෆ්ලෙක්සිබල් නෙට් එකක් දැම්මයි කියලා වැඩක් වෙන්නේ නැහැ ක්ලෑම්ස්ලට. මොකද ක්‍රැබ්ස්ලා කියන්නේ ඒගොල්ලන්ට අර මේ හොඳට කැපෙන තියුණු අඩු දෙකක් තියෙනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ මේ නෙට් එක ක්‍රැක් කරලා දානවා. ඒ නිසා අපි නෙට් එක යනවන 2 layers ඔතන්න ඕනේ. ඒ කියන්නේ රැප් කරන්න ඕනේ. 2 layers රැප් කරා නම් අපිට ක්‍රැබ්ස් ලාගෙන් එහෙම මේ ක්ලෑම්ස්ලව බේර ගන්න පුළුවන්. හරි. ඊළඟට එතකොට දැන් ට්‍රැක්ටර්ස් යූස් කරලා දැන් අපි ඔය මේ මම කියවනේ එක නෙට් දානවා කියලා දැන් වයින් කරන්නත් පුළුවන් වෙන්න බෑ. එතකොට මොකද කරන්නේ? අර ට්‍රැක්ටර් එකේ දෙපැත්තට හයි කරනවා රොටේට් වෙන බ්‍රෂ් දෙකක්. හරිද? ඒ බ්‍රෂ් දෙක කැරකෙනවා. ඊට පස්සේ ට්‍රැක්ටරේ ඉස්සරහට යනවා. එතකොට මොකද වෙන්නේ? අර නෙට් එක තියෙනවානේ අපි එලපු. ඒ නෙට් එක කැපීගෙන යනවා. එතකොට අපිට නෙට් එක අයින් කරපු ගමන් අපිට හාවෙස්ට් එකට යන්න පුළුවන්. හරි. තව දෙයක් කරන්න පුළුවන් ඔය ප්‍රිඩේටර්ස් ලයින් කරන්න මේ prior to transplanting. ඒ කියන්නේ අපි ස්පැට්ලා අපේ සයිට් එකට දාන්න කලින් unwanted predators-ලා remove කරලා දාන්න පුළුවන්. මොකද දැන් අපි සයිට් එකක් ගද්දී උතන predators-ලා නැති වෙන්න විදියක් නැහැ නේ. crabs-ලා ඉන්නවා, අර starfish-ලා ඒ වගේ අය ඉන්න පුළුවන්. හරිද? මේ එතකොට අපිට පුළුවන් මේ සයිට් එක සිලෙක්ට් කරලා සයිට් එක ප්‍රිපෙයාර් කරන වෙලාවෙම මේ unwanted predators-ලා remove කරන්න. මේකට මැෂින් එකක් තියෙනවා. ඒකේ නම roller dredge. හරි? roller dredge. ඊළඟට දැන් අපි අපේ තණ්හාවට ඉන්න තරම සීඩ් ගෙනල්ලා මේ නැචරල් ග්‍රවුන්ඩ් එකකින් ගත්තේ ඕන තරම් ඉන්නවා. එහෙම කියලා ඉන්න තරමක් අල්ලන් ඇවිල්ලා අපේ සයිට් එකට අතහරින්න බෑ. හරි? එහෙම වුණොත් මේ වෙන්නේ මොකද්ද? මේ ඒගොල්ලන්ගේ growth එක හොඳට වෙන්නේ නැහැ. මොකද අතන තියෙන මේ අපේ සයිට් එකේ තියෙන මේ food availability එක අඩු වෙනවා, oxygen level එක අඩු වෙනවා. ඒ වගේ දේවල් වුණාම මේ අරලට හොඳට මේ grow වෙන්න බෑනේ. ඒ නිසා ඕනම දෙයක stocking density එකක් තියෙනවා. ඒ කියන්නේ ඕනම එකක මේ optimum condition තියෙනවා. කියන්නේ optimum stocking density එකක් තියෙනවා. ඒකට අදාළව තමයි ඒකට හරියන ගානට තමයි අපි අපේ මේ දාදි ස්පැට්ස් ලව දාන්න ඕනේ. හරි. ඊළඟ එක තමයි
දැන් මේ ග්‍රවුන්ඩ් එකක් මේ ප්‍රිපෙයාර් කරනවනේ. ග්‍රවුන්ඩ් එකක් ප්‍රිපෙයාර් කරද්දී අපි මේ බලන්න ඕන තුනක් තියෙනවා. එකක් තමයි සයිට් එකේ සයිස් එක. හරිද? සයිට් එකේ සයිස් එක කොහොමද බලලා තමයි අපි මේ ග්‍රවුන්ඩ් එක ප්‍රිපෙයාර් කරන්න ඕනේ. සයිට් එක පොඩි නම් අපි මෙතන ට්‍රැක්ටර් ගෙනල්ලා මේ ඉන්න තරමක් මේ ලේබල්ස් අරගෙන ඒවම කරන්න බෑ. මොකද ඒක ඉකොනොමිකලි අපිට ප්‍රොෆිට් එකක් ගන්න බැරිද යන්නේ. අපි එතන ලොස්ට් එකක් වෙන්නේ. ඒක නිසා සයිට් එක ලොකු වෙනම අපිට ඒ වගේ මේ දේවල් අරගෙන කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි resources of cultivator. තුන්වෙනි එක තමයි requirement of cultivator. resource of cultivator කියන්නේ දැන් මේ ෆාමර් ඉන්නනේ මේ ෆාමර්ට සල්ලි දෙන්නත් එපා ඔය මොන දේ කරන්න. එයාගේ තියෙන සල්ලි ප්‍රමාණය අනුව අනිත් එක තමයි එතෙන්ට එන water supply එක දැන් අපි natural ground එකකින් ඉන්න තරමක් ගෙනත් දැම්මට වැඩක් නැහැ. මේ මොකද ගෙනත් දැම්මට ඒකේ වතුරත් ඇති වෙන්න මොකද ඒ කියන්නේ එතෙන්ට එන ප්‍රමාණයක් තියෙන පස්සේ shallow water ඇති වෙන්නත් එපා. අර ඒ වගේ දේවල් අපි බලන්න ඕනේ. රිසෝසස් බලන්න ඕනේ. සයිට් එකේ සයිස් එක බලන්න ඕනේ. අනිත් එක තමයි රික්වයර්මන්ට් එක බලන්න ඕනේ කල්ටිවේට් එක. හරිද? රිසෝස් ඒ කියන්නේ ඔය රිසෝසස් දෙවිදිහකට ගන්න පුළුවන්. ඒ කියන්නේ එන්වයරන්මන්ටල් රිසෝසස් කියලා ගන්නත් පුළුවන්. කල්ටිවේට් එකේ රිසෝසස් කියන්නේ සල්ලි වගේ දේවල්. රික්වයර්මන්ට් ඔෆ් කල්ටිවේට් කියන්නේ මේ කියන්නේ ෆාමගේ රික්වයර්මන්ට් එක මොකද්ද? මේ කොච්චර කාලෙකින් හාවෙස්ට් කරන්නද මෙයාට ඕන. එතකොට මේ ඒ කියන්නේ ෂෙල් එක දෙයාට ඕන එහෙම නැත්නම් ඒ ෆ්ලෙෂ් එක දෝන ඒ වගේ දේවල් අනුව රික්වයර්මන්ට් එක අනුව වෙනස් වෙනවා. අන්න ඒ වගේ දේවල්. ඊළඟ එක ස්ටොකින් ඩෙන්සිටි. මෙන්න මෙතනදී කතා වෙනවා ක්ලෑන්ස්ලයි මසල්ස්ලයි ස්ටොක් කරන ඩෙන්සිටි එක. ක්ලෑන්ස්ලා නම් 1 ස්ක්වයර් මීටර් එකට ක්ලෑන්ස්ලා 1000ක් දාන්න පුළුවන්. හරි? ක්ලෑන්ස්ලා 1000ක් දාන්න පුළුවන් 1 ස්ක්වයර් මීටර් එකට. හැබැයි මසල්ස්ලා 1 හෙක්ටර් එකට ටොන් 25ක් 30ක් අතර දාන්න පුළුවන්. මසල්ස්ලා හරි පොඩි. ක්ලෑම්ස්ලාත් එහෙමයි. ක්ලෑම්ස්ලා ස්ක්වයර් මීටර් එකට 1000 මසල්ස්ලා හෙක්ටර් එකට 25ක් 30ක් ටොන් 25ක් 30ක් හරිද? ක්ලෑම්ස්ලාගේ සයිස් එක සාමාන්‍යයෙන් ඉනිෂියල් weight එක මේ ග්‍රෑම් 0.4යි. හරිද? ඒතකොට ෂෙල් ලෙන්ත් එක මිලිමීටර් 13යි. දැන් මම කලින් ඉඳන් කිව්වනේ මිලිමීටර් 10ක් 15ක් අතර යන්නේ කියලා. මිලිමීටර් 13යි කියලා දෙනවා ක්ලෑම්ස්ලා. මසල්ස්ලාගේ ආයෙ තියෙනවා මිලිමීටර් 10ක් 15ක් සයිස් එකක් තියෙන්නේ කියලා. හරිද? weight එක දීලා නැහැ. ඊළඟට රොක් කල්චර්. මේ රොක් කල්චර් එක කියලා කිව්වම දැන් අපිට ඉස්සරහට එනවා තව ප්‍රැක්ටිකල් එකක්. මම හිතන්නේ මෙන්න මේවා අපිට හදලා පෙන්නන්න වෙයි. රොක් කල්චර් කියලා කියන්නේ ඒෂියන් මෙතඩ් එකක් චයිනාවල කරන. හරිද? මේක එතකොට අර ඉන්ටර්ටයිඩල් මං කිව්වේ වඩදිය බාදිය වල තියෙන වෝටර් යූස් කරලා සී වෝටර් යූස් කරලා තමයි මේකත් කරන්නේ රොක් කල්චර් එක. හැබැයි මේ ඒෂියන් මේ රොක් කල්චර් එක තියෙනවානේ. මේකට අපි යොදාගන්නේ දැන් මේ කල්චර් සිස්ටම් එකේ නමයම තියෙනවා රොක්. ඒ කියන්නේ අපි ගල් තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට මේගොල්ලෝ මෙතන කියනවා bold and simple stones. එතකොට දැන් මේකේ මේ රේන්ජ් එකක් තියෙනවා. අපිට කළු ගල් වගේ ලොකු ගලුත් පාවිච්චි කරන්න පුළුවන්. simple stones කියන්නේ පොඩි ගලුත් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට මේකෙදි කරන්නේ අපි බොටම් එක තියෙනවානේ. බොටම් එකේ ඉඳන් බ්‍රිජ් එකක් විදිහට මේ ගල් අහුරන් එනවා. හරිද? bridges that raises some of the slabs of the bottom. ඒ කියන්නේ bottom එකෙන් උඩට ඉස්සෙනවා කියලා එකයි මේ කියන්නේ. හරිද? bottom එකෙන් උඩට ඉස්සෙනවා අර ගල් තිබ්බා. කියන්නේ ගල් තිබ්බා. ඊට පස්සේ අපි ස්පැට්ලා දැම්මම මොකද වෙන්නේ? ස්පැට්ලාට ඇටච් වෙන්න පුළුවන් ඒ සබ්ස්ට්‍රේට් වලට. මම කලින් ඉඳන් මේක දැන් කියුව එක දිගටම. රොක් කල්චර් කියන්නේ අර මේ ට්‍රැඩිෂනල් මෙතඩ් එක චයිනාවල කරන. ඒකත් අර විදිහටම අර ගල් දාලා කරන සීන් එකක්. හරිද? ආයේ ගල් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් මාබල් ගල් කියන ඒවායි natural marble and flagstones. පොඩක් ඉන්න මම ඔයගොල්ලන්ට මේ ෆ්ලැග් ස්ටෝන් කියන එකෙන් පොඩක් පෙන්නන්නම්කෝ. එහෙම ලොකු දෙයක් නෙවෙයි. මේ තමයි ස්ටාර්ෆිෂ්. ස්ටාර්ෆිෂ්
මේ අර එකිනොඩ මේට කෙනෙක් දන්නවනේ නුවණ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? පේන්නේ නැහැ චන්දි. දැන් පේනව නේද? හරි. මේ ඉන්නේ එකිනොඩ මේට කෙනෙක්. මේගොල්ලෝ නම් ඔයගොල්ලෝ දන්නවනේ මේ ස්ටාර්ෆිෂ් කෙනෙක්. අර ප්‍රිඩේටර් කෙනෙක්. පේන්නේ නැහැ. මේක පේනවා. මේක පේනවා. මේ තමයි මේ ස්ටාර්ෆිෂ්. ඒතකොට මේ තමයි ක්‍රැබ් ඕගොල්ලෝ දන්නවා. ඊට අමතරව මේ තමයි අර ෆ්ලැග් ස්ටෝන් කියන්නේ මේ ෆ්ලැග් ස්ටෝන් කියලා කියන්නේ අර පතුරු වගේ තියෙන්නේ. අන්න ඒවට. ස්ලැට් වගේ ඒවා. පතුරු වගේ තියෙන්නේ. ඒතකොට අර රැක් කල්චර් කියලා මම අර කියන්න හැදුවේ මට ඒක කියාගන්න බැරුණා. මෙන්න මේ තියෙන රැක් කල්චර් එක. අර ෂැලෝ වෝටර් වල කරන රැක් කල්චර් එක. හරි. ඊළඟට ඕගොල්ලන්ට මොනවද පෙන්වන්න තියෙන්නේ? එච්චරයි. හරි. අපි ආයෙ යමු ස්ලයිඩ් එකට. හරි. ඔන්න ස්ටෝන්ස් වර්ග කිව්වා. ඊළඟට මේ ෆ්ලැග් ස්ටෝන්ස් තියෙනවනේ. මේ ආයෙ මේ තිබ්බ ගමන් මේ ෆ්ලැග් ස්ටෝන් ගෙනල්ලා දාගෙන ගිහිල්ලා ස්පැට්ලා එකතු කරන් එහෙම දාන්නේ නැහැ. මොකද මේක එක මේ ඩිසීස් තියෙනවා ඕවර් ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන් සමහර වෙලාවට ඒ කන්ටැමිනේෂන් තියෙන්න පුළුවන්. එතකොට අර ඔයගොල්ලෝගේ කල්චර් එකත් ඉවරයි ෆාමින් එකත් ඉවරයි සල්ලිත් ඉවරයි. එතකොට මේකෙදි කරනවා අපි අර ෆ්ලැග් ස්ටෝන් අරගෙන ලයින් දාලා වොෂ් කරනවා. හරිද? ඊට පස්සේ අපි අර මේ ඩිරෙක්ට් සන්ලයිට් එකට තියලා ඩ්‍රයි වෙන්න තියෙනවා. හරිද? ඒක මේ ඊට පස්සේ එහෙම කරලා අපි ස්පැට්ලව දාන්න immediately before ස්පැට්ලා ෆෝල් කරන්න කලින් අපි දානවා මේ ඔය ටික කරලා තමයි මේ සයිට් එකේ අපි ඔය ෆ්ලැග් ස්ටෝන්ස් දාන්නේ. හරිද? එතකොට තව දෙයක්. සාමාන්‍ය ස්ටෝන්ස් 60000ක් විතර මේ හෙක්ටයාර් එකට දැම්මනම් අපිට සාමාන්‍යයෙන් ඔයිස්ටර්ස්ලා හාවෙස්ට් කරගන්න පුළුවන් ටොන් 3ක්. හරිද? පොඩ්ඩක් බලන්න විතර ඔයිස්ටර් කිලෝ එකක මේ ගාන හැම. එතකොට මේ ඔයිස්ටර් ෂෙල් එකත් එක්ක නෙවෙයි ෆ්ලෙෂ් එක විතරයි. හරිද? ඔයිස්ටර් ෆ්ලෙෂ් එක විතර ටොන් 3ක් ගන්න පුළුවන්. හරිද? ගල් 60000යි යන්නේ. හෙක්ටයාර් එක. හරි. අපි ඊළඟ ටොපික් එකට ආවා. ඒ තමයි ඔෆ් බොටම්. දැන් මම ඔයාලට මුලදීම පටන් ගන්නකො ඔෆ් බොටම් කියන්නේ මොකද්ද? සස්පෙන්ඩඩ් ඔෆ් හැංගින් මෙතඩ් එක. ඒ කියන්නේ අපේ මේ අර මේ කල්චර් සිස්ටම් එක සම්බන්ධ කරගන්නේ බොටම් එකත් එක්ක. හැබැයි මෙහෙමයි අර මම කිව්වනේ ඔක මේ ආධාරක තියෙනවා. ආධාරක ඉතින් යටට දානවා. ඒක අරගෙන එහෙම ලොකුවට හිතන්න යන්න එපා. ට්‍රේ ඕ බෑග් කල්චර්. හරිද? ට්‍රේ එකක සමහර ඔය ට්‍රේ වර්ග තියෙනවා. ඒ කියන්නේ උඩ පියන ඕපන්. ට්‍රේ එකක් කියන්නේ උඩ පියන ඕපන්. හරිද? බෑග් එකක් කියන්නේ බෑග් වර්ග තියෙන එක විදිහට ලස්සන කියන්නේ. කොටුවට හදපු බෑග් තියෙනවා. රවුමට මල්ල වගේ හදපු බෑග් තියෙනවා. එහෙමම අර මේ ඒ වගේ අසට ස්පැට්ලා දාලා මේ කල්චර් කරන මෙතඩ් එක තමයි ට්‍රේ ඕ බෑග් කල්චර් කියලා කියන්නේ. හරිද? මේ ස්මෝල් ස්පැට්ලා ඉන්නවනේ බයෝගෑස්ලාගේ. ඒගොල්ලන්ට ප්‍රොටෙක්ෂන් එකක් ඕන අඩුම තරමේ උන් ග්‍රෑම් 10ක් තරම්වත් ලොකු වෙනකම්. මම කියවනේ මුන්ගේ ග්‍රෑම් 0.5 0.4 ඒ සෑහෙන පොඩි මේ ග්‍රෑම් ගණන් තියෙනවා. ඒක නිසා මේ උන් ටිකක් ග්‍රෑම් 10ක් තරම්වත් ලොකු වෙනකම් මේගොල්ලන්ට ප්‍රොටෙක්ට් එකක් ඕන. හරිද? ඒකට තමයි මේ ට්‍රේ බෑග් කල්චර් එක අපි යූස් කරන්නේ. හරිද? මේක
mainly යොදා ගන්න හේතුව මෙතන ඔයගොල්ලන්ට තියෙනවා mostly common use method for protecting oysters හරිද? බෑග් කල්චර් එක මොකටද use කරන්නේ? protecting oysters හරිද? ඒ කියන්නේ main commonly use කරන usage එක තමයි protecting oysters. බෑග් කල්චර් එක මොකටද අපි පාවිච්චි කරන්නේ protecting oysters. okay. හරි. ඊළඟට homemade trays. හරි. දැන් ඕක දැන් මේ අපිට දැන් නිවෙස් මට්ටමින් අපිට ওই ට්‍රේ එක හදාගන්න පුළුවන්. ඒ කියන්නේ wooden frame එකක්, ඒ කියන්නේ ලී frame එකක්, wooden frame එකක් අරගෙන ප්ලාස්ටික් net එකක් ඒක වටේ මේ wrap කරනවා. හරි? ඒක ඇත්තටම cheapest way එක. අපිට අපේ මේ cost එක අඩු කරගන්න පුළුවන්. initial cost එක අඩු කරගන්න පුළුවන්. එතකොට අපි ඔය හදන මේ ට්‍රේ එක තියෙනවනේ. ඕකේ multi compartment